1961 වසරේ දවසක වියට්නාමයේ තිබෙන එක පාරටම ඇමරිකානු C-123 ගුවන් යානා ව්‍යාසර කරගෙන එනවා. හැබැයි ඒ යානාවලින් බිමට දාන්නේ බෝම්බ නෙවෙයි. සුදු පාට මීදුමක් වගේ රසායන වීරයක්. මේ මීදුම වැටෙන්නේ වියට්නාමයේ තියෙන අති විශාල කැලෑවල සහ ගම්මානවල. දවස් කීපයක් යද්දී ඒ කොළ පාට කැලෑ සම්පූර්ණයෙන්ම මැරලා ගිහින් ඇට සැකිලි වගේ වෙනවා. හැබැයි ඒක විතරක් නෙවෙයි උනේ. ඒ රසායනික මීදුම නිසා එදා ඒ කැලෑවල් අස්සේ හිටපු මිනිස්සුන්ගේ සෙබළුන්ගේ විතරක් නෙවෙයි. තව අවුරුදු 50කට පස්සේ ඉපදෙන්න ඉන්න ඔවුන්ගේ මොනුපුරු මිනිපිරියන්ගේ පවා ජාන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. මේ තියෙන ලෝක ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුතම පාරිසරික සහ සෞඛ්‍ය ඛේදවාචකය. ඒජන්ට් ඔරේන්ජ් රසායනික ප්‍රහාරයේ අඳුරු කතාව තමයි මේ. 1960 ගණන්වල ඇමරිකාව වියට්නාමයේ යුද්ධ කරද්දී ඔවුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි වියට්නාමයේ ගරිල්ලා හමුදාව. මේ ගරිල්ලා සෙබළුන්ට කැලෑව හරියට ඔවුන්ගේ ගෙදර වගේ වුණා. ඔවුන් කැලෑව අස්සේ හැංගිලා ඇමරිකානු හමුදාවට පහර දීලා අතුරුදහන් වුණා. ඇමරිකානු හමුදාවට මේ කැලෑව පේන්න බෑ. මේකට විසඳුමක් විදිහට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අලුත් ඔපරේෂන් එකක් 1960 දී ආරම්භ කරනවා. මේකේ අරමුණ උනේ සතුරන් හැංගිලා ඉන්න කැලෑව සහ ඔවුන් කෑමට ගන්න වගාවන් රසායනික ද්‍රව්‍ය ගහලා සම්පූර්ණයෙන්ම විනාශ කළා දාන එක. මේක බැලූ බැලමට ලේසි යුද උපක්‍රමයක් වගේ පෙනුනට මේකෙන් සිද්ධ වුණේ ලෝක ඉතිහාසයේ කවදාවත් නොවුණු විදිහේ මානව පාරිසරික විනාශයක්. ඔපරේෂන් බ්‍රෑන්ඩ් හෑන්ඩ් එකට පාවිච්චි කරපු ප්‍රධානික රසායන ද්‍රව්‍ය තමයි ඒජන්ට් ඔරේන්ජ් නම් රසායනික ද්‍රව්‍ය. ඒක ඇත්තටම හදලා තිබුණේ ඒ කාලේ කෘෂිකාර්මාන්තයට පාවිච්චි කරන වල්නාශක වර්ග දෙකක් 50-50 අනුපාතයට කවරක් කරලා. යුද්ධය නිසා මේ රසායනික ද්‍රව්‍ය ගොඩාක් ඉක්මනින් ලොකු ප්‍රමාණවලින් හදන්න ඇමරිකානු රජයට සිද්ධ වුණා. ඒ නිසා උන් කරේ මොන්සැන්තෝ ඩෝ කෙමිකල් වගේ සමාගම් වලට උපදෙස් දුන්නා ඉක්මනින්ම විශාල පරිමාණයෙන් මේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න. මෙහෙම හදිස්සිය හදද්දි මේක ඇතුලේ අතුරුඵලයක් විදිහට ඩයොක්සින් කියන අතිශය භයානක රසායනිකය හැදෙන්න පටන් ගත්තා. ඩයොක්සින් කියන්නේ විද්‍යාවෙන් හොයාගෙන තියෙන විෂම රසායනික ද්‍රව්‍යයන් එකක්. මේකේ තියෙන භයානකකම තමයි මේක ගස් මරලා දාලා නිකම්ම වාෂ්ප වෙලා යන්නේ නැහැ. මේක පසට භූගත ජලයට සහ මිනිස්සුගේ ඇඟේ තියෙන මේද සෛල වලට එකතු වෙලා දශක ගණනාවක් තිස්සේ ඒවා විනාශ කරනවා. ඒජන්ට් ඔරේන්ජ් හැදුනේ ඇමරිකාවේ හිටපු රසායනික සමාගම් කීපයක් එකතු වෙලා. ඒජන්ට් ඔරේන්ජ් හැදුවේ ඇමරිකාවේ හිටපු ප්‍රධාන රසායනික සමාගම් කීපයක් එකට එකතු වෙලා. ඒ අතරින් ප්‍රධානතම නිෂ්පාදකයා වුණේ මොන්සැන්තෝ සමාගම. අද වෙද්දී එළියට ඇවිත් තියෙන අභ්‍යන්තර ලියකියවිලි වලින් පැහැදිලි වෙන්නේ මේ සමාගම් වල විද්‍යාඥයන් මේ ඩයොක්සින් කියන විෂය ගැනත් ඒකේ සත්තුන්ට සහ මිනිසුන්ට වන පිළිකා සහ විකෘතිතා ගැනත් කලින්ම දැනගෙන හිටියා කියන එක. ඔවුන් රජයට මේ ගැන දැනුම් දුන්නත් රජයේ අවශ්‍යතාවය උනේ කොහොම හරි ඉක්මනින් බඩු ටික හදලා දෙන්න කියන එක විතරයි. ලාභය සහ රජයේ කොන්ත්‍රාත්තු වෙනුවෙන් මොන්සැන්තෝ සහ අනෙකුත් සමාගම් දිග්ගටම මේ විස රසායනය ලීටර් ලක්ෂ ගණනින් නිෂ්පාදනය කළා. පස්සේ කාලේ නඩුදාදී මොන්සැන්තෝ සමාගම හැමදාම කිව්වේ එකම දෙයයි. අපි කරේ ඇමරිකානු රජයට සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදියට බඩු හදලා දීපු එක විතරයි. ඒ නිසා මේකට වග කියන්න ඕනේ අපි නෙවෙයි රජය කියන තර්කය. 1961 ඉඳන් 1971 වෙනකම් අවුරුදු 10ක් තිස්සේ ඇමරිකානු ගුවන් යානා වියට්නාමයේ පුරා මේ රසායනික ද්‍රව්‍ය ලීටර මිලියන 70කට වඩා ස්ප්‍රේ කළා. මේකෙන් වියට්නාමයේ අක්කර මිලියන 4.5කට වඩා කැලෑ සහ වගා භූමි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේ ප්‍රහාර වලින් පස්සේ වියට්නාමයේ කඩොලාන වනාන්තර සහ වැසි වනාන්තර හරියට හඳේ මතු පිට වගේ ජීවයක් නැති තැනක් බවට පත් වුණා. ගස් මරණයට පස්සේ කැලේ හිටපු සත්තු ඔක්කොම මැරලා ගියා. හැබැයි භයානකම දේ උනේ මේ ඩයොක්සින් විෂ ආහාර දාම වලට එකතු වුණ එක. පොළොවට වැටුණු ඩයොක්සින් වැස්සත් එක්ක ගංගා සහ ඇලදොල වලට ගියා. ඒ වතුරේ හිටපු මාළුන්ට සහ තාරාවන්ට මේ විෂ එකතු වුණා. කැලෑ මරණයට පස්සේ ජීවත් වෙන්න විදිහක් නැති වුණු වියට්නාම් වැසියෝ මේ මාළුන්ව සහ සත්තුන්ව ආහාරයට ගත්තා. මේ විදිහට ඩයොක්සින් කෙලින්ම මිනිස්සුන්ගේ ඇඟට ගියා. අදටත් වියට්නාමයේ පැරණි ඇමරිකානු කඳවුරු තිබුණු ස්ථානවල මේ මාරාන්තික ඩයොක්සින් විශාල වශයෙන් පිරලා තියෙනවා. කැලෑ මරන්න හදපු දෙයක් වුණාට ඒකින් වැඩියෙන්ම බැටකෑවි මිනිස්සු. මුලින්ම ලෙඩ වුණේ මේවා ස්ප්‍රේ කරපු ඇමරිකානු සෙබළුන් සහ පහළ හිටපු වියට්නාම් වැසියන්. ඔවුන්ට දරුණු සමේ රෝග ලියුකේමියාව වගේම පිළිකා සහ ස්නායු රෝග හැදෙන්න පටන් ගත්තා. හැබැයි මේ කතාවේ කඳුළු වෙන කම්පණයට පත් වෙන හරිය තියෙන්නේ එතන නෙවෙයි. ඩයොක්සින් මිනිසුන්ගේ ජාන වලට බලපෑම් ඇති කළා.
මේ යුද්ධය ඉවර වෙලා අවුරුදු ගණනාවකට පස්සේ ඉපදුණු ළමයි, ඒ කියන්නේ මේ රසායනික වලට ගොදුරුණු අයගේ දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් ඉපදුනේ අතිශය දරුණු උපද්දෝෂ සහ ශාරීරික විකෘතිතා එක්ක. අත් කකුල් නැති, ඇස් නැති, ඔළුව විකෘති වුණු, කොඳු වැට පෙළේ ආබාධ තියෙන දරුවන් දහස් ගණනක් වියට්නාමයේ ඉපදුනා. මේ දරුවන්ට මුළු ජීවිත කාලයම රෝද පුටුවල ඇඳන් වල දුක් විඳින සිද්ධ වුණා. ඇමරිකානු සෙබළුන්ගේ දරුවන්ටත් මේ දේම වුණා. යුද්ධේ ඉවරුණාද ඩයොක්සින් තමන්ගේ යුද්ධය මිනිසුන්ගේ ලේ ඇතුලේ දිගටම රැඳී තිබුණා. අද වන විට වියට්නාමයේ සමහර ප්‍රදේශවල පසේ මේ ඩයොක්සින් විස හැංගිලා තියෙනවා. ඇමරිකානු රජය සහ වියට්නාම් රජය එකතු වෙලා අදටත් මේ ගුවන් යානා කඳවුරු වගේ තැන්වල පස සුද්ධ කරන දැවැන්ත ව්‍යාපෘති කරගෙන යනවා. මේවට ඩොලර් මිලියන 100 ගණනක් වියදම් වෙනවා. ඒ වගේම මේවා සම්පූර්ණයෙන්ම සුද්ධ කළ ඉවර කරන තව දශක ගණනාවක් යාවි. ඇමරිකානු රජය වගේම මොන්සැන්තෝ ඇතුළු රසායනික සමාගම් වලටත් මේ මහා විනාශය වෙන සදාචාරාත්මක ණයක් ගෙවන්න තියෙනවා. මොකද යුද්ධයක් කියන්නේ තුවක්කු වලින් බෝම්බ වලින් ගහගන්න එක විතරක් නෙවෙයි. මේ රසායනික ද්‍රව්‍ය අපිට කියලා දෙන ලොකුම පාඩම තමයි සමහර වෙලාවට යුද්ධයක තියෙන භයානකම ආයුධය S2කට පේන්නේ නැති අණුවක් වෙන්න පුළුවන් කියන එක. ගිවිසුම් ගහලා යුද්ධය ඉවරුණත් ඒ රසායනික විස පරම්පරාවෙන් පරම්පරාවට අහිංසක දරුවන්ගේ ලේ ඇතුලේ තාමත් යුද්ධ කරමින් ඉන්නවා.